අවුරුදු 25ක් වෙනකන් අපේ ගෙදර වෙසක් කූඩුව හැදුවේ අපේ අම්මයි තාත්තයි. ඉතින් මේ පාර මට හිතුණා තනියම වෙසක් කූඩුවක් හදන්න. ඕන ඉතින් ඇඟටත් වැඩි බර පිහියකුත් අරගෙන ගියා උණ බටයක් කපන්න. අනුන්ගේ වත්තකින් තමයි මේ කපන්න යන්නේ. හැබැයි මං කලින් එයාලගෙන් අහලා තමයි මේ කපන්නේ. හොඳද? ඔයාලත් අනුන්ගේ ගහකින් මලක් හරි කඩනවා නම් අයිතිකාරයන්ගෙන් අහලා කඩන්න. ඒක හොඳ පුරුද්දක්. තේරුණාද? මට ඕනි උනේ පොඩි උණ බටයක්. ඒක නිසා කපලා ඉතුරු වෙච්ච එකක් කපන්න ගත්තා. පේනවනේ ඉතින් කවදාවත්ම කරලා නැති නිසා මේක අලුත් අත්දැකීමක් මට. අත්දැකීම් කියන දේවල් ජීවිතේ අපි ගන්නම ඕනි දේවල්. හරිද? ඕන්න ඉතින් හරි අමාරුවෙන් කපාගෙන අරන් ආවා. දැන් තමයි අමාරුම වැඩේ තියෙන්නේ. අමාරුම වැඩේ කියලා කිව්වට හැමදේම අමාරු වෙන්නේ අපිට කරන කම විතරයි. කරාට පස්සේ ඒ දේවල් අපිට අමාරු දේවල් නෙවෙයි. ඉතින් මං හදන්න යන්නේ අටපට්ටමක්. ඉතින් අටපට්ටමට ඕනේ එක සමාන උණ බටපටි 24ක්. ඉතින් 24ට වඩා නම් මං කපා ගත්තා. ඉතින් කොහොම හරි ලස්සනට මේ ටික උණ බට දැන් අපි සවුකොළ වලින් මේ වෙසක් කුඩුව අලවන්නේ. ඒ නිසා හරි ලස්සනට පටි ටික ගානට කිසිම මේ ගැටිති මොනවත් නැතුව ඒ ගානට ඒ සේරම ටික මම හරි ලස්සනට මේ විදිහට තමයි කපා ගන්න. ඔය මේ දැන් කපන්නේ කූඩුව බඳින්න අපිට එකට එකක් අමුණන්න ඕනේ රබර් පටි වලින්. එතකොට ඒව අමුණන්න ලේසි වෙන විදිහට තමයි මේ විදිහට මම දෙපැත්තෙන් කපා ගන්නෙ. දැන් ලෑස්ති වෙන්නේ ඉතින් කූඩුව බඳින්න. ඒ හදනකොටම මට එහා පැත්තෙන් අපේ අම්මා කියනවා ඇහුණා දැන් ඉතින් ඔයාටත් කූඩුවක් බඳින්න කාලේ හරි කියලා. ඔව් ඒක නම් ඇත්ත තමයි. දැන් ඉතින් වයසත් හරි කූඩු බඳින්න ඉතින් කවුරුද හොයාගන්නත් එපා. දැන් මම බඳින්න යන්නේ වෙසක් කූඩුව. ඔන්න ඉතින් වෙසක් කූඩුව හරි ලස්සනට මම දන්නවා මේක කොහොමද මට හරි අමාරුම දෙයක්. ඒ උනට මේ කරනකම් විතරයි නේද මම කලින් කිව්වා වගේ හැමදේම අපිට අමාරුයි කියලා හිතන්නේ කරනකම් විතරයි. ඒක කරාට පස්සේ එකපාරක් දෙපාරක් කරාට පස්සේ අපිට මේ දේවල් හරිම ලේසි දේවල්. කොටුවක් හදාගත්තා. ඒ වගේම ඉතින් කොටු 6ක්ම ඕන වෙනවා අටපට්ටමක් හදාගන්න නම්. ඉතින් ඒ කොටු 6ම මම හදාගෙන ඉවරයි. දැන් තියෙන අමුණගෙන යන්න. ඉතින් ඔන්න එකට එක අමුණ ගන්නවා. මට තනියම අමුණ ගන්න බැරි හින්දා අම්මත් ඉතින් එහා පැත්තේ ඉඳන් පොඩි සපෝට් එකක් දෙනවා මට. ඉතින් කොහොම හරි ඕම අමුණමුණේදී අපි දෙන්නට පොඩ්ඩක් පැටලෙනවත් එක්ක. මේ පැටලෙනවා මදිවට මේ අර අමුණපු ඒවා එකින් එක ගැලවෙන්නත් ගත්තා. ඒ කියන්නේ හරියට අර මේ ගැට ගහිලා නැති වුනහම තමයි එහෙම එකින් එක ගැලවෙන්නේ. ඊට පස්සේ කොහොම හරි අපිට මේ වැඩේ පහුවදාටත් කල් දාන්න උනා. මොකද අර ගැට ගහන රබර් පටි කැඩුනානේ. ඉතින් රබර් පටි අපිට මදි වුණා. ඒ නිසා මේ ඒව අරන් ඇවිල්ලා තමයි ආයෙ ඔන්න පහුවදා හදන්න ගත්තේ. ඉතින් කොහොම හරි මේ විදිහට මං ඔන්න කූඩුව අමුණගෙන ඉතින් අටපට්ටමක් හදාගත්තා. දැන් තියෙන්නේ හදාගත්ත කූඩුව හරි ලස්සන කරගන්න. ඉතින් ඔන්න මම ගත්ත සවුකල මේ පාර නම් මම පාට ගොඩක් ගෙන්න ගත්ත තාතර කියලා සුදුයි කහයි රතුයි නිලුයි එච්චරයි තියෙන්නේ. තැඹිලි. හරිද? ඔන්න ඔය ටික තමයි මම ගත්ත පාට ටික. ඉතින් ඉස්සල්ලාම මට ඕනේ උනේ කොටු ටිකයි ත්‍රිකෝණ ටිකයි අලව ගන්න. ඉතින් මම ඒකට තමයි මම මේ විදියට ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මං කිව්වා වගේ සුදුයි කහයි සවුකල එකතු කරලා කූඩුව මං අලව ගත්තා. දැන් තියෙන්නේ කූඩුව සරස ගන්න. ඉතින් මට ලොකු අයිඩියා එකක් තිබුණේ නෑ කොහොමද සරසන්නේ කියන එක නම්. හැබැයි මට ඕනි වුණා හැම පාටක්ම වගේ කූඩුවට දාලා සරසන්න ඕනි කියලා. ඉතින් මට පස්සේ හිතුණා මල් පෙති හැඩයට හදාගත්තොත් සරසුවොත් ඒක ලස්සනට තියේ කියලා. ඉතින් මං ඔන්න සවුකොළ පොඩි කොටු වලට කපලා ඒක මල් පෙත්තක විදියට හැඩේ හදාගෙන පාට
අර කුඩුව වටේටම අලවන්න ගත්තා. ඔන්න බලන්නකෝ ඉතින් කුඩුව. ලස්සනයිද? දැන් තියෙන්නේ කුඩුවට රැලි හදාගන්න. මම රැලි වලට නම් ගත්තේ සුදු පාටයි කහ පාටයි සවුකොළ විතරයි. ඔන්න බලන්න මං හදපු වෙසක් කුඩුව. ලස්සනයිද? මට නම් ඉතින් ලස්සනයි. මොකද මං ගොඩක් මහන්සියෙන් හදපු දෙයක් නිසා. ඉතින් මට ඔයාට කියන්න ඕනේ උනේ ගොඩක් මහන්සි වෙලා ඔයා කැමති දේවල් ඔයාට හිතන දේවල් ගොඩක් මහන්සි වෙලා හරි උත්සාහයෙන් ඔයා කරනවා නම් ඒ දේ අනිවාර්යෙන් ඔයාට කාට නැතත් ඔයාට ඒ දේවල් ලස්සනට පේනවා. ඉතින් හැම දෙයක්ම උනන්දුවෙන් උත්සාහයෙන් කරන්න පුළුවන් නම් ඒක තමයි මේ මනුස්ස ජීවිතයෙන් අපිට ලැබිලා තියෙන උතුම්ම දායාදේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.